ළමයි අපි අද සාකච්ඡා කරන්නේ ලඝු සිත සහ දර්ශක පාඩම. මේකෙදි මුලින්ම අපි දර්ශක පිළිබඳ යම් අදහසක් ලබා ගන්නවා. මොකද දර්ශක සම්බන්ධ වෙනවා ලඝු සිතයක් ගොඩනැගීමේදී. මේ දර්ශක පාඩමේ ඔයගොල්ලෝ යම් මූලික කොටසක් කරලා තියෙනවා සාමාන්‍ය පෙළ පන්තියේදී. අපි ඒක තවත් එහාට ගෙනියන එක තමයි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. දැන් දර්ශකයක් කියන්නේ මොකද්ද? දර්ශකයක් කියලා කියන්නේ සිම්පල් A කියන තාත්වික සංඛ්‍යාව වැඩි කරනවා අපි කීප වතාවක්. මේක වැඩි කරනවා n වතාවක්. n වතාවක් වැඩි කරනවා. වැඩි කරා මේක අපිට ලියන්න පුළුවන් A වල n වෙනි බලය. අනෙන් කියන්නේ දර්ශකයට. n කියන්නේ මේ බලයට. ඒ කියන්නේ දර්ශකය. සිම්පල් A ට කියනවා පාදය. සිම්පල් A කියන්නේ පාදය. n කියන්නේ දර්ශකය. මොන දර්ශකයක්? අර්ථ දක්වන ආකාරය. මුලින්ම ලියන්න අනුමාත්‍රිකාව දර්ශක. අනුමාත්‍රිකාව දර්ශක. කියලා ලියන්න සිම්පල් A අනු ඕනෑම තාත්වික සංඛ්‍යාවක් නම් සිම්පල් A අනු ඕනෑම තාත්වික සංඛ්‍යාවක් නම් සිම්පල් n ධන නිකිලයක් වන විට සිම්පල් n ධන නිකිලයක් වන විට යටි මේක ලියන්න A වැඩි කිරීම A වැඩි කිරීම A වැඩි කිරීම තිත් පෙළියක් A පෙන්වන n වාරයක් කියලා සමාන A වල n ලෙස ප්‍රකාශ කළ හැක. ලෙස ප්‍රකාශ කළ හැක. මෙහි සිම්පල් n ට දර්ශකය යයිද සිම්පල් n ට දර්ශකය යයිද සිම්පල් A ට පාදය යයිද කියනු ලැබේ. right. මොන දර්ශකයක් කියන එක දන්නවා දැන්. මේ දර්ශක සම්බන්ධයෙන් නීති සමූහයක් තියෙනවා. ලියන්න දර්ශක නියම දර්ශක නියම. පළවෙනි එක ලියා ගන්න A වල m වෙනි බලයයි A වල n වෙනි බලයයි වැඩි වුණාම මේක ලියන්න පුළුවන් A වල m ධන n. පාද සමාන නම් දර්ශක එකතු වෙනවා. 2. A වල m වෙනි බලය බෙදීම A වල n වෙනි බලය. ලියන්න පුළුවන් A වල m ඍණ n. අන්න එතකොට දර්ශක අඩු වෙනවා. 3. A වල m ගේ n වෙනි බලය. මේක ලියන්න පුළුවන් mn. එහෙම නැත්නම් බල දෙක මාරු කරන්න පුළුවන්. A වල n m බල දෙක මාරු කරන්න පුළුවන්. මේ බල දෙක මාරු කරන්න පුළුවන් නැත්නම් බල දෙක වැඩි කරන්න පුළුවන්. right. මේක ලියා ගන්න දර්ශක නියම කියලා. අනුමාත්‍රිකාව දර්ශක නියම මේක ලියා ගන්න. ඔය ඉස්සරම ලියා ගන්න දර්ශක නියම. හරි. දැන් අපි මේ දර්ශක නියම සම්බන්ධ කරගෙන අපේ නිබන්ධනේ පළවෙනි අභ්‍යාස මාලාවට එනවා. පළවෙනි අභ්‍යාස මාලාව.
පළවෙනි ගාන 9 බෙදීම 16 භාගේ බලය 9 ලියන්න පුළුවන් 3 වර්ග 16 4 වර්ග මේ බලය උඩට වෙනම දාන්න යටට වෙනම දාන්න දැන් මේ දෙකට දෙක කැපෙනවා උත්තර එනවා 3 බෙදීම 4යි දෙවෙනි ගාන 625 බෙදීම 1296 මේකේ 4න් එකේ බලය 625 කියන්නේ 5 4 බලය 1291 කියන්නේ 6 4 බලය නේද 6 4 බලන්න 36යි 6 වරක් 36 36 36යි 3ක් ඉදිරිය හර 13යි 21යි 3 වරක් 18යි 9යි 10යි හරිනේ 1296 හරි 1296 කියන්නේ 6 4 බලය දැන් මේ බල කැපෙනවා එතකොට එනවා උත්තරය 5 බෙදීම 6යි 5 බෙදීම 6යි හරි රයිට් ගණන් දෙක හදාගන්න තුන්වෙනි ගාන x වල 125 බලය පස්වෙනි මූලය x වල 125 බලය පස්වෙනි මූලය කියන්නේ පහෙන් එකේ බලයට දැන් 5යි 125 කවද 5 සරක් 2යි 5 සරක් 5යි x වල 25 බලය 6 වෙනි ගාන A වල ඍණ 3 බලයට ඝන මූලය A වල ඍණ 3 බලයේ ඝන මූලය 3න් 1යි A වල ඍණ 1 බලය කියන්නේ 1 යට A මොකද මෙතන 3යි 3යි කැපෙනවා ඔනෝම ඊළඟ පස්වෙනි ගාන මේක 4 කොටස පහ කොටස 64යි A ගණය බෙදීම 125යි B ගණය මේකේ බලය ඍණ 3න් 1 64 කියන්නේ 4ක් 16 16 4ක් 4 3 බලය A ගණය බෙදීම 5 3 බලය B ගණය 3න් 1 බලය ඍණ 3න් කපමු එතකොට එනවා 4යි A බෙදීම 5යි B වල ඍණ 1 බලය ඍණ 1 බලය කියන්නේ උඩට මාරු වෙනවා ඍණ 1 බලය ගත්තාම උඩට මාරු වෙනවා ධන බලයක් වෙන්න 5යි B උඩට යනවා බෙදීම 4යි A මෙන්න උත්තරේ හදාගන්න හයවෙනි කොටස 25 තිතක් 49 බෙදීම 64 තිතක් 36 තිත කියන්නේ වැඩි කිරීම දෙකෙන් එකේ බලය 25 පහේ වර්ග වැඩි කිරීම 7 වර්ග 64 කියන්නේ 8 වර්ග 36 කියන්නේ 6 වර්ග කෙලින්ම භාග එකවරම කපලා දාමු
ඔක්කොටම කැපෙනවා. 5 තිතක් 7 ගැන 5 රක් අත 35යි. 8 වරක් 6 48යි. ඔන්න ඔහම. 7 වෙනි කොටස A6 B8 වෙනි බලය. B9 වෙනි බලය. A6 B9 බෙදීම C12 D15 C12 D15 තුනෙන් එකේ බලය කෙලිම තුනෙන් බෙදලා දාන්න 3 අරක් 2යි 3යි ඔක්කොම බෙදන්න ඕනේ 3 අරක් 4යි 3 අරක් 5යි A වර්ග B ඝනය බෙදීම C4 D5 මොනතරේ 8 වෙනි කොටස 81යි A වර්ග sorry 81යි 4 බෙදීම 49යි B8 මේකේ ඍණ භාගයේ බලය ඍණ භාගයේ බලය එතකොට එනවා 81 කියන්නේ 9 වර්ග A4 49 7 වර්ග B8 ඍණ දෙකෙන් 1 දෙක කැපෙනවා දෙවරක් 2යි දෙවරක් 1යි දෙවරක් 4යි 9ක් A වර්ග 7ක් B4 ඍණ 1 බලය ඍණ 1 බලය නම් ධන බලයක් විදිහට මාරු වෙනවා 7ක් B4 බෙදීම 9ක් A වර්ග අනුත්තරේ හදාගන්න right ඊළඟට 9 27යි B ඝනය බෙදීම 64යි A 6 වෙනි බලය මේකේ ඍණ 3න් 1 27 3 3 වෙනි බලය B ඝනය 64 කියන්නේ 4 3 වෙනි බලය ඒ වල 6 වෙනි බලය ඍණ 3න් 1 3න් කැපෙනවා 3 අරක් 1යි 3 අරක් 1යි 3යි B යට 3 අරක් 1යි 6ට 3 අරක් 2යි මේකේ ඍණ 1 බලය ඍණ 1 බලය උඩට මාරු කරාම ධන 1 බලය වෙනවා 4ක් A වර්ග බෙදීම 3ක් B 10 4ක් A 4 වෙනි බලය බෙදීම 9ක් B වර්ග මේකේ බලය 3 බෙදීම 2 4 කියන්නේ 2 වර්ග A වල 4 3 වර්ග B වල වර්ග 3 බෙදීම 2 දෙවරක් 2යි දෙවරක් 2යි 1යි දෙවරක් 1යි 1යි 2යි A වර්ග බෙදීම 3යි B මේකේ 3 බලය දැන් 3 බලය සලකන්න දෙකේ දැන් 3 බලය මේ ඔක්කොටම ගන්න මේකට ආදි වශයෙන් ඔක්කොටම ගන්න දෙකේ 3 බලය 8යි A වර්ගයේ 3 බලය 3 2 6යි 3 බලය 27යි B වල 3 බලය right හදාගන්න හරි ඊළඟට අපි එනවා ළමයි ටියුටර් එකේ දෙවෙනි ගානට ගැටළු අංක 2 x වල 3 බෙදීම 2 ඍණ මේකේ බලය එනවා 4 බෙදීම 3 y වල 3 බෙදීම 2 බලය 4 බෙදීම 3 බෙදීම x වල 3 බෙදීම 2 බලය 2 බෙදීම 3 y වල 5 බෙදීම 2 y වල 5 බෙදීම 2 බලය 2 බෙදීම 5
සුළු කරමු. 3 කැපුණා දෙවරක් 2යි. 3 කැපුණා දෙවරක් 2යි. x වර්ග ඍණ y වර්ග. යට 3 කැපුණා 2 කැපුණා. මේකේ 5 කැපුණා 2 කැපුණා x ඍණ y. උඩ වර්ග දෙක අන්තරය x ඍණ y x ධන y යට x ඍණ y. මේ කැපුණා උත්තරය එනවා x ධන y. මෙන්න උත්තර x ධන y. දැන් මේකෙදි මේ වර්ග දෙක අන්තර ඝණය සුළු කිරීම මේවා අපි කතා කරන්නේ තාත්වික සංඛ්‍යා පාඩමේදී. හරි? ඉතින් මේ ලඝු පාඩම කරන්න කලින් තාත්වික සංඛ්‍යා පාඩම අධ්‍යයනය කරන්න ඕනේ. අපේ අනිත් සර් තාත්වික සංඛ්‍යා පාඩම මේකේ රෙකෝඩින් කරලා දාලා තියෙනවා. ඔයගලන්ට ඒකෙදි තාත්වික සංඛ්‍යා පාඩම බලලා මේකට එන්න. එතකොට මේ වර්ග දෙක අන්තර නම් ඒවා ඒකෙදි ඉගෙන ගන්න පුළුවන් ඈ. right. ඊළඟට අපි යනවා තුන්වෙනි ගානට. ගැටළු අංක 3. තුනේ පළවෙනි කොටස 5 x වෙනි බලය සමාන 125. දැන් මේ 125 ලියන්න පුළුවන් 5 ඝනය. අන පාද සමාන නම් බල දෙක සමානයි දර්ශක සමාන x සමාන 3යි. මේ වගේ දර්ශක සමීකරණයක් විසඳන්න කියන්නේ මෙයා තෘප්ත කරන්නව x ලාගේ හොයන්න කියන එක. දෙවෙනි කොටස 4 3x බලය සමාන 64. මේ 4 ලියන්න මේ 64 ලියන්න පුළුවන් 4 3වෙනි බලය. පාද සමාන නම් දර්ශක සමාන කරන්න පුළුවන්. එතකොට එනවා x සමාන 1යි. තුන්වෙනි කොටස. 7x බලය සමාන බිඳුව. බිඳුව ලියන්න පුළුවන් 1 යට අනන්තය කියලා. අනන්තය ලියන්න පුළුවන් 7 අනන්තය. 7 අනන්ත වතාවක් වැඩි වුණාම අනන්තයයි. දැන් මේක උඩට එනවා. 7 ඍණ අනන්තය. එතකොට එනවා x ට ගන්න පුළුවන් අගය ඍණ අනන්තය. එහෙනම් 7 x වෙනි බලයේ බිඳුව එනවා නම් x ලාගේ ඍණ අනන්තයක් විය යුතුයි. අනන්තය කියන එක අපි දැන් මේ අනන්තය ගැන අර්ථ දක්වන්න බැරි සංඛ්‍යාවක්. ඒක තාත්වික සංඛ්‍යා පාඩමේ බලන්න අනන්තය ගැන පැහැදිලි කිරීම තාත්වික සංඛ්‍යා පාඩමේදී කරනවා. 4 3x ධන 1 සමාන 9. 9 ලියන්න පුළුවන් 3 වර්ග. එතකොට x ධන 1 සමාන 2යි x සමාන කීයද? 1යි. පස්වෙනි කොටස 27 x ඍණ 3. 3 වැඩි කිරීම 9 x ඍණ 2. 27 3 තුන්වෙනි බලය. 9 කියන්නේ 3 වර්ග. x ඍණ 2. සේරම ගේනවා 3 බලවලට. 3 3x 3 9. 3 1 වැඩි කිරීම 3 2x ඍණ 4. 3 3x ඍණ 9 සමානයි දර්ශක සුළු වුණා 2x 1යි ඍණ 4යි ඍණ 3යි. ඍණ 3යි. හරි? ඍණ 3යි. පාද සමානයි දර්ශක සමාන කරන්න. 3x ඍණ 9 සමාන 2x ඍණ 3. එතකොට එනවා x සමාන 9න් 3ක් 6යි x සමාන 6යි. හරි. තුන්වෙනි ගාන හදාගන්න. හරිනේ? right. ඊට පස්සේ මාතෘකාව ලියන්න ගාතීය මෙන්න මෙහෙම ලියන්නේ ගාතීය ශ්‍රිතය ඔන්න මාතෘකාව ලියන්න ගාතීය ශ්‍රිතය මාතෘකාව ගාතීය ශ්‍රිතය ගාතීය ශ්‍රිතයක් කියන්නේ මොකද්ද? ගාතීය ශ්‍රිතයක් කියන්නේ y සමාන
ඊවල x ශ්‍රිතයට කියන්නේ අපි ඝාතීය ශ්‍රිතය ඊවල x. හරි යට ලියන්න. සරලම ඝාතීය ශ්‍රිතය මේක ලියන්න. y සමාන e වල x වෙනි බලය මේක y සමාන e වල x වෙනි බලය ලෙස අර්ථ දැක්වේ. ඝාතීය ශ්‍රිතය සඳහා ප්‍රසාරණයක් පවතී. ඝාතීය ශ්‍රිතය සඳහා ප්‍රසාරණයක් පවතී. ඒ කියන්නේ සූත්‍රයක් තියෙනවා මේකට. ප්‍රසාරණයක් පවතී. බලන්න සූත්‍රය e වල x වෙනි බලය කියන්නේ 1 ධන x ධන 1 ක්‍රමා ධන x වර්ග 2 ක්‍රමා ධන x ඝනය 3 ක්‍රමා ධන x 4 ක්‍රමා මේක ඉවර වෙන්නේ නැහැ මේ ආදී වශයෙන් දිගටම යනවා. මෙන්න ඝාතීය ශ්‍රිතේ සූත්‍රය. රයිට්. මේ සූත්‍රය ලියා ගන්න. ඔය සූත්‍රය ලියා ගන්න. ලියාගෙන මේ කොටු කරගන්න. මේක වැදගත් සූත්‍රයක්. ලියා ගන්න. මේක ඊ කියන්නේ මොකද්ද? ඊ කියන්නේ සංඛ්‍යාත්මක අගයක් ළමයි. ඉවලගේ දැනගන්න ඕන. අපිට ගණිතයේදී මෙතනින් එහාට බොහෝ තැන්වල ඊ සම්බන්ධ වෙනවා. ශ්‍රේණි පාඩමේදී එනවා ඊ, අවකලනයේදී එනවා, අනුකලනයේදී එනවා, වෙනත් සමහරක් ගණන් වලදී ඊ සම්බන්ධ වෙනවා. එහෙනම් ඊ කියන්නේ මොකද්ද කියන එක ළමයි ඔයගොල්ලෝ මුලින්ම දැනගන්න ඕන. ඊ මොකද්ද? ඊ කියන එක න හොයාගන්න අපි මේකේ ආදේශ කරමු x සමාන 1 x සමාන 1 ආදේශ කරමු. x සමාන 1 ආදේශයෙන් e වල 1 සමාන 1 ධන 1 බෙදීම 1 ක්‍රමා 1 වර්ග 1යි 2 ක්‍රමා 1 ඝන 1යි 3 ක්‍රමා 1 4 1යි 4 ක්‍රමා ධන ආදී වශයෙන් e සමාන 1 ක්‍රමාරෝපිතය කියන්නේ 1යි 2 ක්‍රමාරෝපිතය කියන්නේ 1 වැඩි කිරීම 2 2යි 3 ක්‍රමාරෝපිතය 6යි 4 ක්‍රමාරෝපිතය 24යි ආදී වශයෙන් මේ ක්‍රමාරෝපිත තාත්වික සංඛ්‍යා පාඩමේදී ඉන්නේ. තාත්වික සංඛ්‍යා පාඩමේදී ඔයගලන්ට ක්‍රමාරෝපිත ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා තාත්වික සංඛ්‍යා අනිවාර්යයෙන්ම කරන්න ඕන පාඩමක්. මොකද හැම පාඩමකම මූලික දේවල් තියෙන්නේ තාත්වික සංඛ්‍යා පාඩම ඇතුලේ. ඒක නිසා තාත්වික සංඛ්‍යා පාඩම ඉගෙනගෙන තමයි අනිත් පාඩම් වලට එන්න ඕනේ. දැන් මේක අපිට තව සුළු කරන්න පුළුවන් නේ. මේක අපිට තව සුළු කරන්න පුළුවන්. හරි? e සමාන 1 බෙදීම 1යි. 2න් 1 0.5යි. 6න් 1 0.10ට 6 වරක් 1යි. එතකොට එනවා 4ක් 40යි 40ට 6 වරක් 6යි 6යි 6යි. සාමාවර්ත දශම සංඛ්‍යාවක් එනවා. 24න් එකක් දශම කරන්න. ඒකත් දශම කරගන්න පුළුවන් 0.5. එතකොට මේ විදියට සියලු වගයන් දශම කරාම ඕගලන්ට e වලට එනවා 2.71යි 8.2යි කියලා ආසන්න වශයෙන්. ඔන්න e වලගේ. එහෙනම් e කියන්නේ සංඛ්‍යාත්මක අගයක්. මේ ඔක්කොම එකතු කරපුවාම එන දලාගේ තමයි මේ. e සංඛ්‍යාත්මක අගයක්. ආසන්න වශයෙන් මතක තියාගන්න. e වලගේ 2.7 බව. 7යි 1යි 8යි 2යි තව එනවා එහාට. හරි. e කෙනෙක් කියන නවතින්නේ නැහැ මේක දශම ස්ථාන අනන්තයක් දක්වා යනවා. හරි. මොකද සංඛ්‍යාවක් දශම කරනකොට දශමාකාර දෙකක් තියෙනවා. අනන්ත දශම හා අන්ත දශම. අන්ත දශම කියන්නේ ඉවර වෙන. ඒවා තාත්වික සංඛ්‍යා පාඩමේ කරනවා. අනන්ත දශම ඉවරයක් නැති දශම. ඉවරයක් නැති දශම රටාවකට එන අවස්ථාවලට කියන්නේ සාමාවර්ත දශම. මේ තියෙන්නේ රටාවකට එනවා සාමාව දශම. මේකේ රටාව ගොඩක් එහා එන්නේ. මුල හරියේ නැහැ. මේකත් රටාවකට එනවා ටිකක් එහාට යනකොට. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මේක දලාගේ පමණයි. දලාගේ 2.7. එන මතක තියාගන්න. ඊවල දලාගය
2.7යි. මෙන්න ඝාතීය ශ්‍රිතය පිළිබඳ යම් දැනුමක් දැන් ඔයගලන්ට තියෙනවා. රයිට්. එවනම් මේ ටික ලියා ගන්න. රයිට්. දැන් අපිට මේ ඊවල x සඳහා ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. මාතෘකාව ලියන්න y සමාන ඊවල x හි ප්‍රස්ථාරය. y සමාන ඊවල x හි ප්‍රස්ථාරය. y සමාන ඊවල x කියන එක්කෙනා ප්‍රස්ථාරගත කරනකොට x සමාන බිඳුවේදී y වලාගේ ගන්නකො ඊවල බිඳුව 1යි. ඕනෑම සංඛ්‍යාවක බිඳුව බල 1යි. x වලාගේ අනන්තය කරා එළඹීමේදී y වලාගේ ගන්න 2.7 අනන්තය බලය අනන්තයයි. x වලාගේ ඍණානන්තය කරා එළඹීමේදී y කියන්නේ e වල ඍණානන්තය. ඒ කියන්නේ 1 යට e වල ධනානන්තය. e වල අනන්තය අනන්තයයි. 1 යට අනන්තය බිඳුවයි. මේ කාරණා තුන ප්‍රමාණවත් ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාර අඳින්න මේ ටික ප්‍රමාණවත්. x අනන්තයේදී y අනන්තේ මෙහෙන් එන්නේ. මෙහෙම ඇවිල්ලා මෙන්න මේ හැඩය. මේක ඉවර වෙන්නේ නැහනේ. මේකත් මෙහෙම එනවා. හරිද? ඔන්න y සමාන ඊවලස් ප්‍රස්ථාරය. මේ කැපෙන්නේ එකෙන් මෙතන අනන්තය x අක්ෂය y අක්ෂය මේක ඍණානන්තය. ඔන්න ඊවල x හැඩය. මේ ටික ලියාගෙන ප්‍රස්ථාරය ඇඳ ගන්න. ඊළඟට අපි එනවා y සමාන e වල ඍණ x ප්‍රස්ථාරයට එනවා. y සමාන e වල ඍණ x ප්‍රස්ථාරය. right. y සමාන e වල ඍණ x x බිඳුවේදී y e වල ඍණ බිඳුව e වල බිඳුව 1යි. x අනන්තයේදී y e වල ඍණ අනන්තය 1 යට e වල අනන්තය ඒ කියන්නේ 1 යට අනන්තය බිඳුවයි. x ඍණ අනන්තයේදී y e වල ඍණයි ධන අනන්තය e වල අනන්තය අනන්තයයි. දැන් අපි අඳින ප්‍රස්ථාරය x අක්ෂය y අක්ෂය. e වල x බිඳුවේදී y එකයි අතනින්මයි කැපෙන්නේ x ඍණානන්තයේ පැත්තට y ධනානන්තය. ඒ කියන්නේ මේ පැත්තෙන් එන්නේ. මෙන්න මේ හැඩයට එන්න ඔහොම. ඔන්නෝම හැඩයට එන්නේ. මෙතන 1යි. ඔන්න e වල ඍණ x ප්‍රස්ථාරය. right. ඒකත් අඳ ගන්න. e වල ඍණ x ප්‍රස්ථාරය.
දැන් අපි මේ ප්‍රස්ථාර දෙකම එකම සටහනේ අඳිනවා. මේ වෙලියන් යටින් y සමාන e වල x වෙනි බලය y සමාන e වල x වෙනි බලය හා y සමාන e වල ඍණ x වෙනි බලය ප්‍රස්ථාර එකම සටහනේ ඇඳ විට පහත ආකාරයේ ගනී. පහත ආකාරයේ ගනී. එකක් තමා මෙන්න මෙහෙම එනවා. ඇවිල්ලා ඔන්න ඔය හැඩයට ඔහොම යනවා. අනිත් එක මෙන්න මේ පැත්තෙන් එනවා. ඇවිල්ලා මෙතනින් ගිහිල්ලා මෙන්න මේ හැඩයට මේ පැත්තට යනවා. ඔන්න ඔහොම. හරි? මේක y සමාන e වල ඍණ x. මේක y සමාන e වල ධන x. මේ කැපෙන ලක්ෂය මෙතන 1යි. ඔතන 1යි. ඔන්න ප්‍රස්ථාර දෙකම එකම සටහනේ. මේ ප්‍රස්ථාර දෙකම එකම සටහනේ ඇඳලා මේ යට වර්ගඵලයක් හොයන්න පසුගිය අවුරුදු විභාග ගානකදී ආවා කෙටි ප්‍රශ්නයකට. කෙටි ප්‍රශ්නයකට ආවා ප්‍රස්ථාර දෙකම අඳින්න ඕනේ. ඇඳලා සීමාවක් දීලා තියෙනවා මේ යට වර්ගඵලය මොකක්ද කියලා අහනවා. අන්නේ සීමා දෙකට මායිම් වන. ඒක නිසා මේවා වැදගත්. මේවා විභාග වලට සම්බන්ධ වෙනවා. මොන්න e වල x e වල ඍණ x අඳින ආකාරය. රයිට්. අඳගන්න. හරි. ඊළඟට අපි එනවා ළමයි ප්‍රකෘති ලඝු ගණක. ප්‍රකෘති ලඝු ගණක. ලියන්න මාතෘකාව ප්‍රකෘති ලඝු ගණක. ප්‍රකෘති ලඝු ගණක. දැන් ප්‍රකෘති ලඝු ගණකයක් කියන්නේ මොකද්ද? දැන් y සමාන e වල x නේ. මේකේ x උක්ත කරොත් එන්නේ ලඝු e පාදයට y කියලා. මෙන්න මේ ලඝු e පාදයට මේ තියෙන්නේ e පාදයට ලඝු ගණක ශ්‍රිතයකට කියන්නේ ප්‍රකෘති ලඝු ගණක ශ්‍රිතයක්. e පාදයට ලඝු ගණක ශ්‍රිතය කියන්නේ ප්‍රකෘති ලඝු ගණක ශ්‍රිතයක්. පැහැදිලිනේ? හරි. ආයත ලියන්න මෙහෙම x මෙහෙම ලියන්න සංකේතය. x අයත් r plus ඒ කියන්නේ ධන තාත්වික සංඛ්‍යාවක්. ද x සමාන e වල y ද නම් y සමාන ln x අන්න එහෙම. ලියාගන්න. මෙරි ලියාගන්න. x අයත් r plus ද x සමාන e වල y ද නම් y සමාන ln x ලෙස අර්ථ දැක්වෙන yට අර්ථ දැක්වෙන yට x හි ලඝු ගණක ශ්‍රිතය x හි ලඝු ගණක ශ්‍රිතය යයි කියනු ලැබේ. යයි කියනු ලැබේ. හරි. ඔක තමයි එතකොට ප්‍රකෘති ලඝු ගණකය කියලා කියන්නේ. යට ලියන්න. මෙම ලඝු ගණකය සිම්පල් e පාදයට අර්ථ දැක්වෙන නිසා සිම්පල් e පාදයට අර්ථ දැක්වෙන නිසා මෙයට ප්‍රකෘති ලඝු ගණකයක් යයි කියනු ලැබේ. මෙයට ප්‍රකෘති ලඝු ගණකයක් යයි කියනු ලැබේ. හරි මේක ලියා ගන්න. ලඝු e පාදයට x සමානයි ln x.
මේ lnx කියලා තිබ්බොත් ඒකේ අදහස ලඝු e පාදයට කියන එක. e කියන්නේ මොකක්ද කියලා? e කියන්නේ 2.7යි. හරි. මේක ලියා ගන්න. ඔක ලියා ගන්න. දැන් එහෙමනම් lnx කියලා එන්නේ කොහොමද? මොකෙන් දෙන්නේ? x සමාන e වල y ගෙන් මේ තියෙන්නේ. x සමාන e වල y නම් y සමාන lnx. එහෙනම් y සමාන lnx කිව්වොත් x කියන්නේ e වල y. x සමාන e වල y කිව්වොත් y සමාන lnx. ඒ කියන්නේ මේක දෙපැත්තටම හරි. මේකෙන් මේක ගන්නත් පුළුවන්, මේකෙන් මේක ගන්නත් පුළුවන්. ඒතර අපි මෙන්න මෙහෙම දෙපැත්තටම e තලයේ දානවා. හරි. මේකත් ලියාගෙන කොට කරගන්න. ඔකත් ලියන්න කොට කරගන්න. මේ දෙක මතක තියාගන්න ඕනේ. දැන් මේකටත් ප්‍රස්ථාරයක් තියෙනවා. ඒකේ ප්‍රස්ථාරය කොහොමද කියලා බලමු. හරි. මාතෘකාව ලියන්න. y සමාන lnx ශ්‍රිතේ ප්‍රස්ථාරය, ඒ කියන්නේ ප්‍රකෘති ලක්ෂණ ශ්‍රිතේ ප්‍රස්ථාරය කොහොමද දෙන්නේ බලමු. මෙන්න මේ හැඩය ගන්නෙ. මෙන්න මේ හැඩය. x අක්ෂය y අක්ෂය. x අක්ෂය y අක්ෂය. එයාගේ හැඩය මෙන්න මෙහෙම එන්නේ. මෙන්න මේ හැඩය ගන්නෙ. ඔන්න ඔහම එන්නේ. හරි? මෙන්න මේක කැපෙන්නේ එකෙන්. කැපෙන්නේ එකෙන්. ඔක තමයි හැඩය. දැන් y සමාන lnx කියන්නේ x සමාන e වල y කියන එකනේ. මේකේ x උක්ත කරොත් මෙන්න මේ පාදේ e නේ, පාදේ බලයක් වෙනවා. මේක ඇන්දත් මේක ඇන්දත් දෙක මේකයි. එතකොට මේක ඇන්ද නම් දත්ත ගන්න ලේසි. ඔන්න y සමාන බිඳුවේදී x e වල බිඳුව එකයි. හරිනේ? x කණ්ඩාංක එකෙන් කැපෙනවා. x අනන්තයේදී y කීයද එන්නේ? මේ x ට අනන්තය දැම්මොත් e වල අනන්තේනේ අනන්තය වෙන්නේ, y ත් අනන්තය. හරිනේ? x අනන්තයේදී y අනන්තය මෙහෙට එන්නේ. ඒ වගේ මේ x ඍණානන්තය දැම්මොත් x ඍණානන්තයේ පැත්තට එන, x ට ඍණානන්තය ඍණ පැත්තට යන්නේ නැහැ. x ආසන්න බිඳුවට එන්නේ. ඍණ පැත්තට යන්නේ මේ පැත්තට එන්නේ නැහැ. එන්නේ x බිඳුවට ආසන්න වෙද්දී. x බිඳුව කරා ආසන්න වෙද්දී e වල y සමාන බිඳුවයි. හරි? එතකොට බිඳුව කියන්නේ එකයට අනන්තය e වල y. එතකොට මේ තියෙන්නේ e වල y හැදෙන්න ඕනේ එකයට e වල මොකද්ද වෙන්නේ? y ට කී දෙන්න ඕනේ? දැන් අපි ගන්න ඕනේ y ට ගත හැකියගේ e වල මෙතන e වල y අනන්තයයි. එකයට අනන්තයයි. නැත්නම් මෙතන බිඳුවයි. බිඳුව වෙන්නේ y ට ඍණානන්තය දැම්මොත් එතනින් හිතන්න පුළුවන් නේ. මේම මෙතනින් ගන්නකො. ඔන්න මේකේ y ට එන්න ඕනේ ඍණානන්තය. මේ e වල ඍණානන්තය තමයි බිඳුව වෙන්නේ මේ. e වල ඍණානන්තය තමයි බිඳුව වෙන්නේ. හරිද බලන්නකො. e වල අනන්තය. හරිනේ? e වල අනන්තය එකයට අනන්තය බිඳුව. හරිනේ? එහෙනම් මොකද y අනන්තය මේ. y ට එන්නේ ඍණ අනන්තය. y ඍණ අනන්තය. එතන y එන්න ඕන ඍණ අනන්තය. ඒ කියන්නේ y ට ඍණ අනන්තය. එහෙනම් e වල y බිඳුව නම් y වලගේ ඍණ අනන්තයක් වෙන්න ඕනේ. එහෙනම් x බිඳුවට ආසන්න වෙනකොට
y වෙලාගේ යන්නේ ඍණ අනන්තයට. ඔන්න ලඝු ගණක මොන සිතේද? ප්‍රකෘති ලඝු ගණක සිතේ ප්‍රස්ථාරයේ හැඩ එන්නේ ඔන්න ඔය විදියට. හරි. මේ ටිකත් ලියාගන්න. right. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ y සමාන ඒවලෙක් ශ්‍රිතය පිළිබඳව. ඒවලෙක් ශ්‍රිතය මේකට කියන්නේ ඕනෑම පාදයකට දර්ශක ශ්‍රිතය. මේකට කියන්නේ ඕනෑම පාදයකට දර්ශක ශ්‍රිතය. ලියන මාතෘකාව y සමාන ඒවලෙක් ශ්‍රිතය. y සමාන ඒවලෙක් ශ්‍රිතය. හරි. යට ලියන්න simple a අනු ඕනෑම ධන සංඛ්‍යාවක්ද simple a අනු ඕනෑම ධන සංඛ්‍යාවක්ද simple x අනු ඕනෑම තාත්තික සංඛ්‍යාවක්ද simple x අනු ඕනෑම තාත්තික සංඛ්‍යාවක්ද වන විට මේක ලියන්න y සමාන a වල x මගින් අර්ථ දැක්වෙන ශ්‍රිතය ඕනෑම පාදයකට දර්ශක ශ්‍රිතයක් ලෙස අර්ථ දැක්වේ. ඕනෑම පාදයකට දර්ශක ශ්‍රිතයක් ලෙස අර්ථ දැක්වේ. මෙය simple a පාදයට දර්ශක ශ්‍රිතය. simple a පාදයට දර්ශක ශ්‍රිතය ලෙසද හැඳින්විය හැක. simple a පාදයට දර්ශක ශ්‍රිතය ලෙසද හැඳින්විය හැක. හරි. දැන් මේකෙත් අපිට ගන්න පුළුවන් ළමයි ප්‍රස්ථාරයක් a x. අපි x සමාන එක අවස්ථාව ගමුකෝ. x සමාන එක අවස්ථාව x ට 1 දැම්මා. a වල 1. y සමාන a. ඒ කියන්නේ නියත සංඛ්‍යාවක්. ඒ නියත සංඛ්‍යාවක් ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. අන්න එතකොට ඒකේ හැඩය කොහොමද එන්නේ? මෙන්න මේ හැඩය. ප්‍රස්ථාරයේ හැඩය එන්නේ අපි ඒ ධන සංඛ්‍යාවක් කියලා හිතමු. මෙන්න මේ විදියට. ඔන්න y සමාන a රේඛාව. ඒ සංඛ්‍යාව ධන නම්. ඍණ නම් පල්ලෙහාට යන්න පුළුවන්. මේ x සමාන එක අවස්ථාවේදී. හරි. යට ලියන්න මාතෘකාව මේක ලියන්න y සමාන a වල x ශ්‍රිතේ ප්‍රස්ථාර. y සමාන a වල x ශ්‍රිතේ ප්‍රස්ථාර. right. මේක ඇඳ ගන්න මුලින්ම
ඊළඟට ඒ සමාන එක අවස්ථාවට එන්න. ඒ සමාන එක අවස්ථාව. ඒ සමාන එක වුණොත් එකේ x වෙනි බලය. එකේ ඕන බලයක් එකයි. අන්න එතකොට ප්‍රස්ථාරය ගන්න මොකද්ද හැඩය? x අක්ෂය y අක්ෂය. y සමාන එක රේඛාව මෙන්න. y සමාන එක රේඛාව. ඒකත් අඳ ගන්න. ඊළඟ අවස්ථාව ඒ වලාගය ඒ විශාල එක අවස්ථාව. අනේ එතකොට බලමු. x අක්ෂය y අක්ෂය. ඒ විශාල එක නම් y සමාන a වල x නේ අඳින්න යන්නේ. x බිඳුවේදී බලන්න. ඕනෑම සංඛ්‍යාවක බිඳු බල 1යි. x අනන්තයේදී බලන්න. y එන්නේ අනන්තය. x අනන්තය දැම්මොත් එකට වඩා වැඩිනේ දෙකේ අනන්තය. x ඒ කියන්නේ දෙකයි දෙකේ අනන්තය. දෙකේ අනන්තය අනන්තයයි. x ඍණානන්තය දැම්මොත් y ට එන්නේ මොකද්ද? a වල ඍණානන්තය ඒකේ අනන්තය බිඳුවයි. එතකොට ප්‍රස්ථාරයේ හැඩය මෙන්න මෙහෙම එන්නේ. ප්‍රස්ථාරයේ හැඩය මෙන්න මෙහෙම එන්නේ. ඔන්න හැඩය. කැපෙන්නේ එකෙන් මෙතන එකයි. ඔන්න y සමාන a වල x රිතය. හරි ඒකත් අඳ ගන්න. මේ විශාල එක අවස්ථාව. ඒකත් අඳින්න. හරි. ඊළඟට අපි ඒ කුඩා එක අවස්ථාවට එමු. ඒ කුඩා එක අවස්ථාව. හැබැයි බිඳුවට වඩා වැඩි ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාවක්. එතකොට කොහොමද එන්නේ හැඩය බලමු. x අක්ෂය y අක්ෂය. හරි? y සමාන a වල x. x බිඳුවේදී ඕනම සංඛ්‍යාවක බිඳු බල 1යි y 1යි. x සමාන x අනන්තයේ පැත්තට යනකොට මේ පැත්තේ ප්‍රස්ථාරය මෙහෙම එන්නේ ඍණානන්තයේදී බලමු ඉස්සලාම. x ඍණානන්තයේ පැත්තට යනකොට y a වල ඍණානන්තය ඒ ධන සංඛ්‍යාවක් a වල ඍණානන්තය. එතකොට y සමාන a වල ඍණානන්තය. ඒ කියන්නේ 1 a වල අනන්තය. දශම සංඛ්‍යාවක අනන්තය වලය බිඳුවයි. 1 බිඳුව කීයද එන්නේ? අනන්තයයි. දශම සංඛ්‍යාවක්නේ ඒ වෙලාගේ එකට අඩුයි කියන්නේ එයාගේ අනන්තය වල බිඳුවයි. දශම සංඛ්‍යාවක් අනන්තය වතාවක් කැඩෙනම ආසංශ බිඳුවයි. 1 බිඳුව අනන්තයයි. මේ පැත්තෙන් එන්නේ. මෙහෙම ඇවිල්ලා මෙන්න මේ වගේ හැඩයක් යන්නේ. 1. x ලාගේ බිඳුව දාන්න. x ලාගේ බිඳුව ආපුවමත් එහෙම එන්නේ. x ලාගේ මේ පැත්තෙන් අනන්තය කරා යද්දි අනන්තය කරා ලැබෙද්දි ධන අනන්තය. y වලාගේ a වල ධන අනන්තය. ඒ දශම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක අනන්තය බලය බිඳුවයි. ඔන්න ප්‍රස්ථාරය. හරි. හඳ ගන්න. මෙතනින් අපි කතා කරා දර්ශකවල ප්‍රස්ථාරවල හැඩ දර්ශක නීති. දැන් අපි හදන්න යන්නේ
දර්ශක සම්බන්ධ කරගෙන ගණන් හදාගන්න යන්නේ. හරි. මේක ඇඳ ගන්න රූපේ ඇඳගෙන සාධනය කරගන්න ටික. right. අපි ටියුට් එකේ දෙවෙනි අභ්‍යාසයට එනවා. ටියුට් එකේ දෙවෙනි අභ්‍යාසය. දෙවෙනි අභ්‍යාසයේ පස්වෙනි ගානේ පළවෙනි කොටස 27 x ඍණ 2 බලය සමාන 3 වැඩි කිරීම 9 x ඍණ 2 බලය. මේක විසඳන්න කියන්නේ x ලාගේ හොයන්න ඕන 27 3 තුන්වෙනි බලය x ඍණ 2 3 වැඩි කිරීම 9 3 වර්ග x ඍණ 2 3x ඍණ 6 3 පළවෙනි බලය 3 2x ඍණ 4 3 3x ඍණ 6 3 2x දර්ශක සුළු වුණා 4 1 3යි පාද සමාන දර්ශක සමානයි 2x ඍණ 3 මේකෙන් යනවා x සමාන 6න් 3ක් 3යි. දෙවෙනි කොටස දෙකේ දෙක ධන 2x ධන 3 වතාවක් 2x ඍණ 1 මේක දර්ශක සුළු කරන දෙකේ දෙවෙනි බලය දෙකේ 2x බලය 3 වතාවක් 2x බලය ඍණ 1 දෙකේ වර්ග 4යි මෙයා දෙකේ x වල වර්ග කියලා යන දර්ශක නීති වලින් 3 වතාවක් දෙකේ x වෙනි බලය ඍණ 1 සමාන බිඳුව. ආදේශයක් ගන්න දෙකේ x සමාන t කියලා 4යි t වර්ග ධන 3යි t ඍණ 1 සමාන බිඳුව. දැන් මේකේ සාධක කඩන්න 4යි t 1යි 1යි ධන ඍණ සමාන බිඳුව. මේකෙන් එනවා 4යි t ඍණ 1 සමාන බිඳුව හෝ t ධන 1 සමාන බිඳුවයි කියලා. හරි? ඊට පස්සේ එනවා t සමාන 4න් 1 හෝ t සමාන ඍණ 1. නමුත් t කියන්නේ දෙකේ x 4 කියන්නේ 1 8 2 වර්ග t කියන්නේ දෙකේ x ඍණ 1 දෙකේ x මෙහා උඩට ගත්ත දෙකේ ඍණ 2 පාද සමාන නම් දර්ශක සමානයි. හැබැයි මේ ඍණ 1 දෙකේ බලයක් ලෙස ලියන්න බෑ එක්සා මෙතන විසඳුමක් ගන්න නෑ. එහෙනම් මෙතන ලියනවා විසඳුම් නොපවතී. මේකට ගන්න නෑ විසඳුමක්. විසඳුම් නොපවතී. මොකද දෙකේ බලයක් ඍණ අගයක් ලෙස ලියන්න බෑ. පැහැදිලි? right. එහෙනම් හදාගන්න පහේ 1 හා 2 ගණන් දෙක right ඊළඟ ගාන තුන්වෙනි ගාන 4
x වෙනි බලය ඍණ 6 දෙකේ x වෙනි බලය ඍණ 16 සමාන බිඳුව 4 ලියන්න පුළුවන් දෙකේ වර්ග x 6 දෙකේ x ඍණ 16 මේකේ මේ දර්ශක නියම වලින් දර්ශක මාරු කරන්න පුළුවන් නේ මෙන්න මේම බල දෙක මාරු කරගන්නවා මේ දෙක මාරු කරන්න පුළුවන් 6 වතාවක් දෙකේ x ඍණ 16 දෙකේ x සමාන t කියලා ගන්නවා t වර්ග ඍණ 6ක් t ඍණ 16 මේකේ සාධක එනවා t ඍණ 8යි t ධන 2යි t ඍණ 8 සමාන බිඳුව හෝ t ධන 2 සමාන බිඳුව t සමාන 8යි t සමාන ඍණ 2යි t කියන්නේ 2x 8 2 ඝනය මේකේ ලියන්න බෑ දැන් 2x සමාන ඍණ 2 කියලා ගත්තාම ඒකට මේ බලයක් ගන්න බෑ ඒක නිසා මේකේ තාත්වික විසඳුම් නොපවතී මේ කියනවා පාද සමානයි දර්ශක සමාන x සමාන 3 ඔන්න ඒක හදන හැටි ඊළඟට අපි එනවා හතරවෙනි ගානට හතරවෙනි ගාන හතරවෙනි ගානේදී 9x වෙනි බලය ඍණ 4 3x වෙනි බලය ධන 3 සමාන බිඳුව 9 කියන්නේ 3 වර්ග x 4 තිතක් 3x ධන 3 මේකේ බල දෙක මාරු කරා දර්ශක නියම වලින් 4 වතාවක් 3x ධන 3 සමාන බිඳුව 3x සමාන t කියලා ගමු t වර්ග ඍණ 4යි t ධන 3 සමාන බිඳුව මේක සාධක කඩන්න t ඍණ 3යි t ඍණ 1 සමාන බිඳුව හරි t ඍණ 3 සමාන බිඳුව හෝ t ඍණ 1 සමාන බිඳුව t සමාන 3යි t සමාන 1යි t කියන්නේ 3x වෙනි බලය සමාන 3 3 කියන්නේ 3 පළවෙනි බලය x සමාන 1යි මෙතන 3x 1 කියන්නේ 3 බිඳුව මෙතන එනවා x සමාන බිඳුවයි ඔන්න විසඳුම පැහැදිලි right ඊළඟට පස්වෙනි ගාන 5 පස්වෙනි එකේදී එනවා 7 2x ධන 1 ඍණ 344යි 7x ධන 49 සමාන බිඳුව මේකේ 7 2x 7 1 344 7x ධන 49 7 2x ලියන්න 7x ට වර්ගය 7 344යි 7x ධන 49 7x වෙනි බලය සමාන t කියලා ගන්න 7යි t වර්ග 344යි t ධන 49 සමාන බිඳුව සාධක කඩමු මෙතන එනවා 7යි t මෙතන එනවා t මේ පැත්තේ 49 නම් 49යි 1යි දාලා බලමු ඍණයි 4 9 63යි 6ක් ඉතිරි 28යි 6යි එතකොට 28යි 34යි හරිනේ 344යි එනවනේ 4ක් 9 63යි 6ක් ඉතුරුයි 4ක් 4 28යි 6යි 34යි එතකොට අර එකත් එක 36 හරි 7යි t ඍණ 1 සමාන බිඳුව හෝ t ඍණ 49 සමාන බිඳුව t සමාන 7න් 1 හෝ t සමාන 49 t කියන්නේ 7x වෙනි බලය මේක 7 ඍණ 1 t 7x 7 වර්ග x සමාන ඍණ 1යි x සමාන 2යි ඔන්න 5
ඊළඟ එකට 6. 6. 6 වෙනි එකේදී දෙක වතාවක් 25 x නි බලය. ඍණ 3 වතාවක් 5 x නි බලය. ඍණ 2 සමාන බිඳුව. 25 ලියන්න 5 වර්ග x 3 වතාවක් 5x ඍණ 2. මේකේ දර්ශක මාරු කරන්න පුළුවන්. මොන දර්ශක මාරු කරා? 3 වතාවක් 5x ඍණ 2. දැන් 5x නි බලය සමාන t කියලා ගන්න. එතකොට එනවා 2t වර්ග ඍණ 3t ඍණ 2 සමාන බිඳුව. සාධක කඩන්න මේකේ. සාධක තියෙනවා 2t t 2යි 1යි. දෙවරක් 2 4යි ඍණ ධන. t සමාන ඍණ භාගය හෝ t සමාන 2. t කියන්නේ 5x සමාන ඍණ භාගය. 5x සමාන 2. මේකේ 5 බලයක් ඍණ බලයකින් ලියන්න බෑ. මේක විසඳුම් නෑ. මෙතන ලිව්වා තාත්වික විසඳුම් නොපවති. මෙතන පුළුවන් මේක x උක්ත කරන්න. මේක x උක්ත කරන්න දෙපැත්තටම දාන්න ඕන ලඝු 5x ලඝු 2. ලඝු වල බල ඉස්සරහට ගන්න පුළුවන් නේ. බලය ගන්න ඉස්සරහට ලඝු 2. x සමානයි ලඝු 2 බෙදීම ලඝු 5. අන්න එහෙම හදා ගන්න පුළුවන්. right. හදන්න. right. 7 වෙනි එක 2x වෙනි බලය 5 2x ඍණ 5 වතාවක් 2x ඍණ 4 5 2x ධන 20. මේකෙදි නම් සාධක කඩන්න ඕනේ. 2 2 අරගෙන. මෙන්න මේ පළවෙනි පද දෙකෙන් 2x පොදුවෙන් එළියට ගන්නකෝ. 5 2x ඍණ 5. මේකෙන් 4ක් එළියට ගන්න පුළුවන්. 5 2x 4 වරක් 5 20යි. දැන් 5 2x ඍණ 5 පොදු සාධකයක් මේක එළියට එනවා. ගත්තාම එනවා 2x ඍණ 4. අන්න සාධක දෙක හැදුනා. 5 2x ඍණ 5 සමාන බිඳුව හෝ 2x ඍණ 4 සමාන බිඳුව. 5 2x සමාන 5 1 හෝ 2x සමාන 4 කියන්නේ 2 වර්ග. එතකොට එනවා මෙහෙම එනවනේ. පාද සමානයි දර්ශක සමානයි. x සමාන භාගයයි. ඊළඟ එකේ පාද සමානයි x සමාන 2යි. x සමාන 2යි. හරි. ඔන්න 7 වෙනි ගාන. දැන් මම මේක ගණන් සාකච්ඡා කරා 7ක්. මේ විදියට ඔයගලන්ට පුළුවන් 8 වෙනි ගාන 9 10 10 වෙනි ගාන පොඩි ප්‍රශ්නයක් වෙයිනේ. හරි අපි දෙට යමු. මේක හදාගන්නකෝ. right. ඊළඟට මම එනවා 8 වෙනි ගානට 6x ඍණ 2 වතාවක් 3x ඍණ 3 වතාවක් 2x ධන 6. මේ 6 ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 3. x බලය
මේ දෙකටම දානවා. දැන් මේ x බලය වෙන වෙනම මේ දෙකට දාන්න පුළුවන්. දෙක වතාවක් 3x ඍණ 3 වතාවක් 2x ධන 6. දැන් පොදු සාධක හදන්න. පළවෙනි පද දෙකේ 3x පොදු එළියට ගන්න 2x ඍණ 2. මේකේ 3ක් පොදු එළියට ගන්න 2x 3ක් 2යි. හරිනේ? සාධක හැදෙනවා. දෙකේ x ඍණ 2 එළියට ගත්තාම එනවා 3x ඍණ 3 සමාන බිඳුව. දෙකේ x ඍණ 2 සමාන බිඳුව හෝ 3x ඍණ 3 සමාන බිඳුව. මේකෙන් එනවා 2x සමාන 2 1යි 3x සමාන 3 1යි. කොහොමත් එන්නේ මොකද x සමාන 1 මෙතනත් එන්නේ x සමාන 1. අන්න එහෙම හදන්න පුළුවන්. හරි? 9 වෙනි ගානත් පැහැදිලි කරන්නම්. 9 7 2x ඍණ 1 සමාන 1. මේ 1 ලියන්න පුළුවන් 7 බිඳුව කියලා. පාද සමාන නම් දර්ශක සමානයි. x සමාන භාගයයි. අන්න එමෙ හැදුවේ. හරි. ඒ දෙකත් හදාගන්න. ඊළඟට අපි එනවා 10 වෙනි කොටස 10. 7x වෙනි බලය 49 සමාන 3 y වෙනි බලය 81. 49 7 වර්ග 81 3 4 වෙනි බලය 7 x ධන 2 සමාන 3 y ධන 4. 7 බලයකුයි 3 බලයකුයි සමාන වෙන්නේ ළමයි බිඳුවේ බලය විතරයි. 7 බිඳුව 1යි 3 බිඳුවේ 1 සමාන 1 වෙන කිසිම බලයක් 7 හා 3 සමාන වෙන්නේ නැහැ. ඒක නිසා x ධන 2 බිඳුවක් වෙන්න ඕනේ. ඔන්න උත්තර ගන්න හැටි. y ධන 4 බිඳුවක් වෙන්න ඕනේ. අන්න එහෙමයි උත්තරේ ගන්නෙ. x සමාන ඍණ 2 හෝ y සමාන ඍණ 4. ඔන්න ඔහම. හරි මේක අපි ගණන් 10ක් සාකච්ඡා කරා. පස්වෙනි ගානේ තව තියෙනවා 11 වෙනි ගානයි 12 වෙනි ගානයි කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක ඔයගොල්ලෝ හදාගන්න ඕනේ. පැහැදිලිනේ? right. එමනම් දර්ශක කොටස අවසන් වෙනවා. අපි ඊළඟ කොටසෙන් එන්නේ ලඝු වලට. එහෙනම් දර්ශකවල සියලුම සූත්‍ර, සියලුම රටා, සියලුම මූලධර්ම, ගණන් වල රටා, ගණන් වල ආකාර සියල්ලම අපි සාකච්ඡා කරා. දැන් ඔයගලන්ට පුළුවන් දර්ශක සම්බන්ධයෙන් ඕනෑම ගානක් තනියෙන් හදාගන්න පුළුවන්. ඊළඟ කොටසෙන් අපි ලඝු පටන් ගන්නවා. ලඝු නීති හා ලඝු ගණන් හදන්නේ කොහොමද කියලා අපි ඊළඟ කොටසෙන් කතා කරනවා. හරි? right. එමනම් ඇති. ආයිබෝන්.